vlog එකක් ගෙනාවා. ඇත්තටම කිව්වොත් මේක නම් මං දැන් 3 months වගේ වෙනවා මේක රෙකෝඩ් කරලා. හැබැයි මට ඔයගොල්ලන්ට ගේන්න බැරි වුණා vlog එකකින්. ඉතින් ඔන්න ඒ vlog එක ඔයාලට මම අද ගේන්න තීරණය කළා. ඉතින් ඔන්න යාළුවනේ අද අපි යන්නේ ගෝල්. ඇත්තටම කිව්වොත් අපේ අක්කලාගේ ගෙදර තමයි යන්නේ. හැබැයි ඊට කලින් අපි යනවා ගැටබරු දේවාලෙට. ඇත්තටම කිව්වොත් මේ පාර අපේ අක්කා එක්සෑම් ලියන නිසා ගැටබරු යන්න වුණා අපිට පූජාවක් තියන්න. ඉතින් ඔන්න අපි ලස්සන බලබල ආයි කියන්නේ පන්සලට ආවා. ඉතින් ඔන්න තාත්තා නම් මොකද පූජාවට ලෑස්ති කරනවා. එතන ගොඩක් සෙනඟ පිරලා හිටපු නිසා මම එතනට ගියේ නැහැ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ කියන්නේ මම අහලා තියෙන විදිහට නම් මේ විහාරය ගොඩක් ලස්සනයි. ඉතින් යාළුවනේ අපි නෙළුම් මලුත් අරගෙන උඩට යන්න තමයි හදුවේ. ඉතින් ඔන්න යාළුවනේ ටිකෙන් ටික උඩට ගියා. මේකේ පඩිවැල් තියෙනවා සෑහෙන නගින්න. ඉතින් ඒ වුණාට මම හරිම ආසාවෙන් තමයි නැක්කේ. මොකද මම කවදාවත් ගැටබරු විහාරයට ඇවිල්ලා නැති නිසා. ඉතින් ඔන්න එකපාරටම කොහෙවත් නැති වැස්සක් කඩාගෙන පාත් වුණා. ඉතින් ඇත්තටම බලන්නකෝ මාරම ලස්සනයි. ඇත්තටම කිව්වොත් පන්සලේ උඩ ටික තමයි මාරම ලස්සන විදිහට තිබ්බේ. ඔයාලත් ගිහින් නැත්තම් ගිහින් බලන්න. ඇත්තටම කිව්වොත් මාරම කියන්නේ අර පූජනීය ස්ථානයක් කියලා තමයි මේ ගැටබරු දේවාලය සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් යාළුවනේ අපි ආයෙත් අපේ ගමන ආරම්භ කරා. ආයි අපි යන්න හදන්නේ අපේ අක්කලාගේ ගෙදර. ඒ කියන්නේ අපේ ලොකු අම්මගේ දුවගේ ගෙදර. ඇත්තටම කිව්වොත් නෙළුව ඒ කියන්නේ මාර ලස්සනයි. මම නම් හරිම ආසපැත්තක්. මොකද තේ වතුර හැම ගොඩක් තියෙන නිසා මම ගොඩක්ම ආසයි. ඉතින් ඔන්න අපි ඇවිල්ලා අක්කලාගේ ගෙදරට ළඟ තියෙන දොලකට ගියා. ඇත්තටම කිව්වොත් මාරම ලස්සනයි. ඒ කියන්නේ මේ දවස්වල ඒ දොලේ වතුර වැඩි. වෙනාට මම නම් හරිම ආසාවෙන් තමයි ගියේ. ඇත්තටම කිව්වොත් නාන්න පුළුවන් ඔතන. එතන පල්ලෙහා වෙනම කෑල්ලක් හදලා තියෙනවා නාන්න පුළුවන් විදියට. ඉතින් යාළුවනේ අපි ආයෙත් ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අදට මගේ vlog එක ඉවරයි. ආයෙත් vlog එකක් ගේනකම් පරිස්සම්